හරි. අයිබෝන් හැමෝටම. අද පාඩම නෙමෙයි කරන්නේ. එදා දීපු වැඩේ අර මම කිව්ව වගු දෙකක් දුන්නයි කියලා. අනේ වගු දෙකේ උත්තර ගැන සාකච්ඡා කිරීම තමයි අද කරන්නේ. මේ වීඩියෝ එකේ පුංචි වීඩියෝවක් තියෙන විනාඩි 15ක 20ක වගේ. ඒතකොට මට මෙතනදී උගන්වන්න දෙයක් නැහැ. අරක සාකච්ඡා කරන්න තමයි. චුට්ටි දෙයක් මතක් කරලා දෙන්නම්. දැන් අපි මුලින්ම ඉගෙන ගත්තා මෙන්න මේ වගේ ප්‍රකාශයක් දුන්නා. 12යි x වර්ග y ධන උඩ වැඩි මේ හැරෙන්න යනවා. 12යි x වර්ග y එකතු කිරීම 6යි xy එකතු කිරීම 18යි xy වර්ග. මෙන්න මේ වගේ ප්‍රකාශයක් අර වරහණක් ඇතුලේ දාලා ಗುಣ කිරීමක් විදිහට ලියන්න අපි මුලින්ම ඉගෙන ගත්තේ. එතකොට මෙන්න මේ වගේ ප්‍රකාශ වලට අපි කියනවා මුල් ප්‍රකාශය කියලා. මුල් ප්‍රකාශය. ඒක වගුවේදී හම්බුනාන් පස්සේ තමයි මේක පොඩ්ඩක් නම කියලා දෙන්න විතරයි ඕනේ. නැත්නම් ඉතින් ඔක දෙයක් නැහැ. මේකට කියනවා මුල් ප්‍රකාශය කියලා. ඊට පස්සේ ඕක දැන් හදන්න ඕනේ සාධක දෙකක ගුණිතයක් ලෙස හදන්න කියනවා. සාධක දෙකක ගුණිතයක් කියලා කියන්නේ මං කිව්ව අර වරහණක් ඇතුලේ දාලා ලියන්නේ. එතකොට ඔයාලා කරන්න ඕනේ මෙන්න මේ වගේ මේ ඉලක්කම් තියෙනවා නේද? මේ ඉලක්කම් වල පොදු පදයක් ගන්න ඕනේ. දැන් මෙයා 6. එහෙනම් 6 හැදෙන්නේ 6 වරක් 1. 12 හැදෙන්නේ 6 වරක් 2. 18 හැදෙන්නේ 6 වරක් 3. එතකොට පොදු පදයක් විදිහට මෙන්න මේ 6 කියන එක අපිට ගන්න පුළුවන්. එහෙනම් මේ 6 දැම්ම එහා පැත්තේ. ඊට පස්සේ බලනවා පොදු අකුරක් තියනවද කියලා. මෙයාගෙත් x තියෙනවා, මෙයාගෙත් x තියෙනවා, මෙයාගෙත් x තියෙනවා. මම මෙතන y වර්ගය කියන එක අහක් කරනවා. දැන් මෙයාගේ y තියෙනවා, මෙයාගෙත් y තියෙනවා. හැබැයි මෙයාගේ y එකක් නැහැ. කලින් තිබ්බා ඒක දැන් නැහැ මම අහක් කරපු නිසා. එතකොට 3ේම x කියලා පදයක් තියෙනවා. හැබැයි 3ේම y කියලා පදයක් නැහැ. එහෙනම් අපිට මේ තුනටම පොදු පදයක් විදිහට y කියන එක අපිට ගන්න බෑ. මොකද මෙයාගේ y එකක් නැහැ. එතකොට 3ේම පොදු එකක් තමයි මේ x කියලා කියන්නේ. x වර්ගයක් කියලා කියන්නේ මම කලින් කියලා දීලා තියෙනවා x වැඩි කිරීම x. දෙකේ වර්ගය කියලා කියන්නේ දෙක වැඩි කිරීම දෙක. එතකොට x වර්ගයක් කියලා කියන්නේ x වරක් x. එතකොට මේ වගේ ප්‍රකාශයක් සාධක දෙකක ගුණිතයක් ලෙස ලියන්නදී අපි කරන්න ඕනේ මෙන්න මේ අකුරු වල පොදු පදේ ඉස්සෙල්ලාම අපි අරගන්න. 12යි 6යි 18යි තුනේම පොදු පදේ තමයි 6 කියලා කියන්නේ. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ x එක. තුනේම x එකක් ඉන්නවනේ. හැබැයි මෙයාගේ වර්ගයක් තිබ්බට මේ කට්ටියගේ වර්ග තියෙනවා. මෙයා x වර්ගය හැබැයි මෙයාගේ x වර්ගයත් මෙයාගේ x වර්ගයත් තියෙද නෑනේ. එතකොට අපිට x වර්ගයක් කියන්නේ. x වර්ගයක් කියන එක ගන්න බෑ. හැබැයි අපිට පුළුවන් මේ තුන් දෙනාගෙම තනි එක x එකක් ගන්න. හරි. x වර්ගයක් ගන්න බැරි වුණාට අපිට පුළුවන් තනි x එකක් එළියට ගන්න. එහෙනම් තවත් පොදු පදයක් විදිහට මට ගන්න පුළුවන්. පොදු සාධකයක් විදිහට තව x එකකුත් ගන්න පුළුවන්. මේවා ඔයාලට ඕන දේවල් තියෙනවා නම් ඔයාලා තන ලියා ගන්න. හරි. sorry. උගුර පොඩක් අවුල් ගියා. මේ ඔයාලට ඕන දේවල් තියෙනවා නම් ඔයාලා ඒක ලියන්න. පොතේ නෝට් කරගන්න. තුනේම x තියෙන හින්දා පොදු පදයක් හැටියට x උත් ගත්තා. එතකොට සම්පූර්ණ පොදු සාධකය අපිට එනවා 6යි x කියලා. තව ගන්න දෙයක් නැති හින්දා අපි ආව ඉතින් එහෙම තිබ්බා. දැම්ම වරහන. දැන් මෙයා මෙතන 12යි තියෙන්නේ. මෙයා කියද 6යි. 12 වෙන්න නම් මෙයාගේ ඉස්සරහා මොකුත් ධන හෝ ඍණ ලකුණු නැහැයි කියලා කියන්නේ මෙයා ධන 12. එතකොට මෙයාගෙත් මොකුත් ලකුණු ධන හෝ ඍණ ලකුණු නැහැයි කියලා කියන්නේ එයාත් ධන 6ක්. හරි අපි දැනගන්න ඕනේ මොකුත් ලකුණක් නැත්නම් මෙතන තියෙන ලකුණ තමයි ධන කියන්නේ. මෙතන 12. 12 හදාගන්න අපි වැඩි කරන්න ඕනේ 6 දෙකකින්. මම කිව්වා වරහණක් කියන්නේ ගුණ කිරීමක් කියලා. එහෙනම් 12 හදාගන්න 6 දෙකෙන් වැඩි කරන්න ඕනේ අම්මඩසේ x වර්ගයක් තියෙනවා. මම කිව්වා x වර්ගයක් කියලා කියන්නේ මොකද්ද? x වැඩි කිරීම x එකක්. වරහණක් කියන්නේ වැඩි කිරීමක්. එතකොට එක x එකක් එළියේ ඉන්නවා නම් තව එක x එක මෙතනත් ඉන්නවනේ. මෙතන x ලා දෙන්නෙක් ඉන්නවා. එතනින් එකක් නේ මෙතනට ගත්තේ. එතකොට මේ x ලා වර්ගයක් කියන්නේ x ලා දෙන්නේ. එතකොට ඒ දෙන්නකින් එක්කෙනෙක්වයි මම මෙතනට ගත්තේ. එහෙනම් තව එක එක්කෙනෙක් ඉතුරුයි නේද? අන්න එයාව දානවා අපි මෙතනට. තව ඉතුරුයි y එක. මේ ලකුණ දාන්න. එතකොට මෙයක් ධනනේ. ධනයි ඍණයි දැම්මොත්
මේ ලකුණ මොකක්ද දෙන්නේ? එහෙනම් ඍණ. ධනයි ඍණයි ඍණ. එහෙනම් අනිවාර්යෙන් මෙයා ධනයි ධනයි වෙන්න ඕනේ. ධනයි ධනයි ධන. ධනයි ධනයි ධන. 6 හැදෙන්න 6 වැඩි වෙන්න ඕනේ. එකෙන් මේ x පදය මෙතන ඉන්නවා. හැබැයි මේ y පදය මෙතන නැහැ. එහෙනම් y එකක් ඉතුරුයි. ඔයාලා මෙතනට 1y කියලා දැම්මා. නිකම්ම තනි y අකුරක් විතරක් දැම්මත් ඒත් හරි. හරි. හැබැයි ඔයාලට ලීසි වෙන මම මෙතනට එකක් කියලා දානවා. හරිනේ. දැන් මේ පදෙත් හරි. දැන් මෙතන තියෙන්නේ ධන ලකුණ. මෙයක් ධන. එහෙනම් ධනයි ධනයි ධන. දැම්ම ධන ලකුණ. 18 හදාගන්න 6 වැඩි කරන්න ඕනේ 3න් මේ x එක මෙතන ඉන්නවා. හරි. මේ x කියලා කියන්නේ 3ටම පොදු පදයක්නේ. එහෙනම් මෙතන x එක අපි මෙතන එළියෙත් ඉන්නවා. එහෙනම් 3 දානවා එච්චරයි. හරි. එතකොට මෙන්න මේ ප්‍රකාශය හදාගන්න හැටිත් අපි කිව්වා. එතකොට මේකට කියන අපි මුල් ප්‍රකාශය කියලා. එහෙම නැත්නම් විජීය ප්‍රකාශය. කොහොමද මේ දෙකටම විජීය ප්‍රකාශය කියලා කියන්න පුළුවන්. බැරි නෑ. හැබැයි ඔයාලට ගණන් දෙද්දී පහත දැක්වෙන විජීය ප්‍රකාශය සාධක දෙකක ගුණිතයක් ලෙස දක්වන්න කියලා කියන්නේ. එතකොට මෙන්න මෙයාට කියනවා අපි. හරිද? එහෙමත් නැත්නම් මෙන්න මෙයාට අපි කියනවා සාධක දෙකක ගුණිතයක් ලෙස ලිවීම කියලා. මෙයාට කියනවා මුල් ප්‍රකාශය නේ. මෙයාට මුල් ප්‍රකාශය කියනවා. මුල් ප්‍රකාශය වරහන් ඇතුලේ මේ විදිහට සාධක අරගෙන ලියද්දි එයාට කියනවා සාධක දෙකක ගුණිතයක් ලෙස ලියනවායි කියලා. හරි? ඒක ඔළුවේ තියාගන්න ඕනේ. ඊට පස්සේ අනිත් කාරණාව තමයි පොඩි මතක් කිරීමක් කරන්න. සුටක් වෙලා යන්නේ දන්න වීඩියෝ එකට. කමක් නැහැ. අභ්‍යාසයේ වැඩි වෙන්න ඉතින්. දැන් ඔයාලට දෙනවා මෙන්න මේ වගේ ප්‍රකාශයක්. මොකක්ද මේ ප්‍රකාශය? මම අරකම ගන්නම්කෝ. 6x වරහණක් 2xy ධන 1y ධන 3. මෙතන මම එක නැතුව ගන්නවා. හරිද? මොකද එක්සෑම් එකේ පේපරේ මම මෙතන ලියද්දි 1y දැම්මට පේපරේදී එක නැතුව තනියෙන් y විතරක් දෙන්න පුළුවන්. ඒත් මම y විතරක් දැම්මා. 6x වරහන් 2xy ධන y ධන 3. මෙන්න මෙයාව විහිදුවා ලියන්න කියලා කියනවා. මෙයා මොකද්ද කරන්න කියන්නේ? විහිදුවා ලියන්න කියලා කියනවා. මොකද්ද මේ විහිදුවා ලියනවායි කියලා කියන්නේ? මෙයාව විහිදුවා ලියන්න කියලා කියන්නේ මේ ප්‍රකාශය මෙන්න මේ විදිහට හරවන එකට. මේ ප්‍රකාශය විදිහට හරවන එකට තමයි විහිදුවා ලියනවා කියලා කියන්නේ. ඒකට ඔයා කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ඒවා කරලා තියෙන්නේ. හරි. මෙන්න මේ 6x කියන පදේ ඉන්නවනේ. මේක එක පදයක්. y කියලා කියන්නේ තවත් පදයක්. 3 කියලා කියන්නේ තවත් පදයක්. මේ ධන හෝ ඍණ සලකුණු වලින් එහා පැත්තට හරි මෙහා පැත්තට හරි වෙලා තියෙනවා. ධන ලකුණට මෙහා පැත්තේ ඉන්න එක පදයක්. මේ ධන ලකුණයි මැද ඉන්නේ තවත් පදයක්. මේ ධන ලකුණෙන් එහා පැත්තේ ඉන්නේ තවත් පදයක්. එතකොට මෙයාත් පදයක්, මෙයාත් පදයක්, මෙයාත් පදයක්. මේ 6x කියලා කියන්නේ මේ තුන් දෙනාගෙම තියෙන පොදු සාධකය. එතකොට මේ වගේ එකක් විහිදුවා ලියන්න කියලා දෙද්දි ඔයා කරන්න ඕනේ මේ මුළු 6x එකම ඉස්සෙල්ලාම වැඩි කරන්න ඕනේ පළවෙනි පදේ. කරන්න තියෙන්නේ හරි ලේසි. ඉලක්කමේ මුලින් වැඩි කරන්න. 6 දෙකෙන් වැඩි කරන්න. 6 දෙකෙන් වැඩි කරාම උත්තරේ 12යි. මේ තව ඉන්නවා x එකක්. මේ x වැඩි කරන්න පුළුවන් මේ x ගේ. එතකොට x වරක් x කියන්නේ මම කලින් කිව්වා. එයා හැදෙන්නේ x කියලා නෙවෙයි. එයා හැදෙන්නේ x වර්ගය කියලා. එහෙනම් x වරක් x කියලා කියන්නේ මේ වරහණක් කියන්නේ වැඩි කිරීම. එහෙනම් x වැඩි කිරීම x කියලා කියන්නේ x වර්ගය තවත් ඉතුරුයි මේ y එක. මේ y එක ඉතුරු කියන්නේ එයාවත් අපි මෙතනට දානවා 12යි xy. මම කිව්වා මෙතන මොකද ලකුණක් නැහැ කියන්නේ එයා ධන ලකුණ. ඊට පස්සේ අපි මෙතන දාන්න ලකුණයි බලන්න ඕනේ. මේ ධන ලකුණ වැඩි වෙනවා මෙන්න මේ ධන ලකුණෙන් මෙන්න මෙයාගේ. ධන ලකුණ එතකොට ධන ලකුණකින් වැඩි වුණාම මොන ලකුණක්ද හැදෙන්නේ? ධන ලකුණක් හැදෙන්නේ. හරි. මෙයාම මම කරන්නම්කෝ. දැන් මේ පදේ මේකෙන් ගුණ කරා. පළවෙනි පදෙන් ගුණ කරා. ලකුණක් දාගත්තා. ධනයි. මෙතන ඍණ තිබ්බොත් මෙයා ධනයි ඍණයි දැම්මා. ඊට පස්සේ මෙයා මේ පදේ 6x වැඩි කරන්න ඕනේ දෙවෙනි පදේ. මෙන්න මෙයාගේ. 6x වැඩි කිරීම y. මෙතන තියෙන එකක්නේ.
y කියලා කියන්නේ 1යි y. එතකොට 6 වරක් 1 6යි. මේ xy y දෙන්නම මෙතනට එනවා. xy. ඊට පස්සේ ආපහු ලකුණ බලන්න ඕනේ දාන ලකුණ. මෙයා ධනයි මේ ධනයි හැදෙන්නේ ධන ලකුණ. 6 වරක් 3. දැන් බලන්න ඕනේ මෙන්න මෙයා තුන්වෙනි පදේ. 6 වරක් 3 18යි. මේ x පදය කෙලින්ම එහා පැත්තට එනවා 18යි x. මෙන්න මේ වගේ ප්‍රකාශයක් දීලා එයාව විහිදුවා ලියන්න කිව්වොත් ඔයා ලියන්න ඕනේ මේ විදිහට. නැත්තම් මේ වගේ ප්‍රකාශයක් දීලා සාධක දෙකක ගුණිතයක් ලෙස ලියන්න කිව්වොත් ඔයා ලියන්න ඕනේ මෙහෙම. ඔය වගු දෙකේ තියෙන්නේ ඔන්න ඔය සිස්ටම් එක තමයි තියෙන්නේ. හරි. දැන් අපි යමු අභ්‍යාසයට. හරි ලේසි අභ්‍යාසයක්. කවුද? හැබැයි මගේ WhatsApp එකට දාලා තිබ්බනම් දෙන්න. අවසනාවට දාලා තිබ්බේ දෙන්නයි. කවුද? ප්‍රණීතුයි භාෂිකයි. දෙන්න හොඳයි. පොඩි වැරදි කීපයක් වෙලා තියෙනවා. හැබැයි ඇත්තටම හොඳයි. මොකද අනෙක් කට්ටිය එහෙමවත් දෙන්නේ නැහැ. ගානක් දාද්දි දාන්න ඕනේ වැරදි. ඒ කියන්නේ හදද්දි හදන්න ඕනේ වැරදුනක් කමක් නැහැ. හරියට හදන්න try කරලා හදන්නයි ඕනේ. උත්තරේ වැරදුනට ඒකට කමක් නැහැ. පාර දිනවනේ කොහොමද? මොකද ඔය ගණන් ඇත්තටම ලේසි ගණන් නෙවෙයි. ලකුණු 10 11 ඉඳගෙන ඔය වගේ ගණන් හදන්න යනවා කියන්නේ ඇත්තටම පොඩ්ඩක් පිස්සු ගතියක් තියෙනවා. පිස්සු ගතියක් කියන්නේ එහෙම නෙවෙයි. ගොඩක් අමාරුයි. හැබැයි වරදින්න හරි හදන්න ඕනේ. මේ මම පොතේ තමයි දාගෙන ආවේ. අච්චු පොතක් නැහැ නේ. මම එකෙන් බලන්න පටස් කාලා වගුව ගහ ගන්නවා. මේ ලයිට් එළියක් ඇති මෙන්න මේ හරියන වගේ වැදිලා මට දන්නේ නැහැ කොයි හරියද කියලා. ඒ හරිය චුට්ටක් අවධානයෙන් අහන්න. මේ පැත්තේ තියෙනවා මුල් ප්‍රකාශය. ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා සාධක දෙකක ගුණිතයක් ලෙස. ඒකට යාලා දීලා තියෙන හිස්තැන් අනුව අපි බලන්න ඕනේ. පළවෙනි එකේ දීලා තියෙනවා හිස්තැනක් දීලා තියෙනවා 9යි a ධන 27යි ac වර්ග ධන 18යි ab දෙවෙනි පදේ දීලා තියෙනවා. ඔන්න 3 හිස්තැනක් දීලා තියෙයි. 4ක් හිස්තැනක් 5 8යි xy ධන 24යි xp ධන 40යි xq. ඊට පස්සේ තවත් හිස්තැන් 3ක් තියෙනවා. 3යි ab ඍණ 6යි ab ධන 12යි ac. මෙතනින් පාත ලිව්වට පේනව නේද? ප්‍රශ්න නැහැ පේනවා. ගෙදරට අඳින ෂෝටකුයි ෂර්ට් එකකුයි දාගෙන ඉන්න ගණන් ගන්න එපා කැමරාවට කියනවා. ෂර්ට් එක නම් කොහොමද තියෙනවනේ. අන්තිම එක 8යි xy ඍණ 12යි px ඍණ 20යි axy. දැන් අපිට මේ පැත්තේ දීලා තියෙනවා මෙන්න මෙයාට හිස්තැනක්, මෙයාට හිස්තැනක්, මෙයාට හිස්තැනක්, මෙන්න මෙයාට අන්තිමට හිස්තැනක්. පළවෙනි එකේ 4යි වරහන් 3යි a ධන 2යි b ධන 3යි a වර්ගයේ වරහන් හැදුවා. 3යි a 2යි p ධන 3යි r ධන 6 වරහන් හැදුවා. 2යි a ධන වරහන a ධන 3යි b ධන 2යි ac. ඊට පස්සේ 2 වරහන් 3යි ab ධන 4යි bc ඍණ 5යි ac.
3යි x වරහන් 2යි pq ධන 3යි x ධන 6යි p 6 වරහන් 2යි xy වර්ග ධන 3යි xy ධන 4යි z. රෙකෝඩ් වෙනව නේද? රෙකෝඩ් වුණ නැත්නම් මල මකුලයි. හරි ප්‍රශ්න නැහැ. පළවෙනි දෙවෙනි පදේ මට වෙනම දාන්න වෙන එතන ලයිට් එකේ එළියට වැටිලා තියෙනවා. එතකොට මේ පැත්තේ තියෙන්නේ මම අර කලින් ගිය මුල් ප්‍රකාශය, මේ පැත්තේ තියෙන සාධක දෙකක ගුණිතය. සාධක දෙකක ගුණිතයක් විදිහට දීලා තියෙන ඒවා මේ වරහන අහක් කළා පළවෙනි පදෙන් දෙවෙනි පදෙන් තුන්වෙනි පදෙන් ගුණ කළා මුල් ප්‍රකාශය හදලා මෙතනින් දාන්න ඕනේ. මුල් ප්‍රකාශය දීලා තියෙන ඒවා පොදු සාධකය. පොදු සාධකයේ එළියට අරගෙන මේ විදිහට හදන්න ඕනේ වරහන් දාලා. ඕක තමයි කියන්නේ. අහගන්න හදපු නැති කට්ටිය බලා ගන්න. හරි බලාගෙන හදලා ආපහු උත්තර හරියද කියලා වීඩියෝ එක බලනවා දැනගන්න. හරි ඉස්සලා හදන හැටි බලන්න. මෙයාගේ තියෙන්නේ මේ හරිය පේන්නේ නැත්නම් එහෙම ඔයාලගේ අචුපතේ ගන්න තියෙන එක චුට්ටක් බලා ගන්න මම මේ කියන එකත් එක්ක අහගන්න. හරි මේක මුල් ප්‍රකාශය. පළවෙනි එකේ හැටියට මුල් ප්‍රකාශයලු දක්වන්න ඕනේ. 4 වරහන් 3යි ගේ දන 2යි b දන 3යි ඒ වර්ගය. එහෙනම් 4 වැඩි කරනවා පළවෙනි පදේ. මේ තියෙන පද තුන 4 වැඩි කරනවා පළවෙනි පදයෙන් පළවෙනි පදේ තමයි 3යි. 4 3ෙන් වැඩි කරාම 12යි. මේ ඒ එහෙම්මමයි. මෙතන ලකුණ ධන 4 කියන්නේ කොහොමද ධන 4ක්. ධනයි ධනයි. මෙතන හැදිනවා ධන ලකුණක්. දැන් දෙවෙනි පදයෙන් ಗುಣ කරන්න ඕනේ. 4 වැඩි කරනවා දෙවෙනි පදේ. 4 වරහන් 2යි b වරහන් කියන්නේ වැඩි කිරීම. 4 වැඩි වෙනවා 2යි b. 4 වරක් 2 8යි. මේ b එහෙම්මමයි. ආපහු තියෙන්නේ මෙතනත් ධනයි ධනයි ධන ලකුණක් හැදෙන්නේ 4 වැඩි වෙන්න ඕනේ තුන්වෙනි පදේ. තුන්වෙනි පදේ තමයි 3යි ඒ වර්ගය. එහෙනම් 4 වරක් 3 12යි. ඒ වර්ගය කියන එක එහෙම්මම එනවා. එතකොට පළවෙනි උත්තරේ 12යි ඒ ධන 8යි b ධන 12යි ඒ වර්ගය. දෙවෙනි එකේ තියෙන්නේ සාධක දෙකක ගුණිතයක් ලෙස ලියන්නලු. 9යි ඒ ධන 27යි ඒ c වර්ග ධන 18යි ab. මේ තුනේම පොදු සාධකය අපි එළියට ගන්න ඕනේ. තුනේම ඒ අකුරු තුනකුත් තියෙනවා. ඒ වගේම මේ තුනම 9ෙන් බෙදෙනවානේ. 9 වරක් 1යි 9 වරක් 3යි 9 වරක් 2යි. එහෙනම් පොදු පදයේ හැටියට 9 කියන එක නැත්නම් පොදු සාධකයේ හැටියට 9 කියන එක ගන්නත් පුළුවන්. තව අකුරු වලින් ඒ කියන අකුර ගන්නත් පුළුවන්. 9යි දැම්ම වරහන. පළවෙනි පදේ 9යි එමයි. එහෙනම් 9යි වැඩි වෙනවා 1කින්. මෙතන ලකුණ ධන. එහෙනම් ධන ලකුණක් හදා ගන්න නම් මේ වරහන ඇතුළට දාන්න ඕනේ ධනයි ධනයි ධනයි. එහෙනම් මෙතන ධන ලකුණක් දානවා. 27 හදාගන්න 9 වැඩි කරන්න ඕනේ 3. ඒ අකුරක් එළියේ තියෙනවා. එහෙනම් c වර්ගය අපි මෙතනින් දාන්න ඕනේ. c වර්ගය. මෙතන ලකුණ ධන, මූල ප්‍රකාශයේ ලකුණ දෙවෙනි ලකුණ ධන. එහෙනම් ධන ලකුණක් හදාගන්න නම් ධන ලකුණෙන් වැඩි වෙන්න ඕනේ ධනයි ධනයි ධන. 18 වෙන්න 9 දෙකෙන් වැඩි වෙන්න ඕනේ. ඒ අකුර තියෙනවා මෙතන. එහෙනම් තව ඉතුරුයි b එක. ඔන්න b දැම්මා. දෙවෙනි උත්තරේ 9යි ඒ වරහන් 1 ධන 3යි c වර්ග ධන 2යි b. හරි. ඊට පස්සේ මුල් ප්‍රකාශය විදිහටලු හදන්න තියෙන සාධක දෙකේ ගුණිතය දීලා තියෙනවා. 3යි වැඩි කරනවා පළවෙනි පදයෙන් දෙවෙනි පදයෙන් තුන්වෙනි පදයෙන් උත් වැඩි කරන්න ඕනේ. පළවෙනි පදයෙන් වැඩි කරාම 3 වරක් 2 6යි AP. AP. මෙයා ධන ධනයි ධනයි ධන. 3 වරක් 3 9යි AR. 9යි AR. ඊට පස්සේ මෙතන ලකුණක් ධන ධනයි ධනයි ධන. 3 වරක් 6 18යි මේ A එහෙමම එනවා. 6යි AP ධන 9යි AR ධන 18යි A. ඊළඟ එක තේදෙන හතරවෙනි එක. 2යි A වැඩි කරන පළවෙනි එකෙන් 2 වැඩි කිරී 2යි A වැඩි කිරීම A. මෙතන අකුරක් නැහැනේ. ඒ කියන්නේ ඉලක්කමක් නැහැනේ. එහෙනම් 2 එහෙමමයි. A වරක් A කියලා කියන්නේ A වර්ගයක්. නැතුව A අකුරු දෙකක් දානව නෙවෙයි A වර්ගය කියලා කියන්නේ A වැඩි කිරීම A කියලා කියන්නේ A වර්ගයක්. මෙතන ලකුණ දාන එහෙනම් ධනයි ධනයි ධන. දැන් වැඩි කරනවා දෙවෙනි පදේ. දෙවරක් 3 6යි AB 6යි AB.
දැන් වැඩි කරනවා තුන්වෙනි පදේ. දෙවරක් 2 4යි අමරසිරි. මෙයාගෙත් මෙයාගෙත් දෙන්නගෙම ඒ තියෙනවා දැන් ඒ වරක් ඒ මොකද්ද? ඒ වර්ගය. තව ඉතිරි c එකක්. 2යි a වර්ග ධන 6යි ab ධන 4යි a වර්ග c. ඊට පස්සේ මෙන්න මෙයාව සාධක දෙකක ගුණිතයක්. පොදු පදයේ ගමු අපි. මේ තුනම 8න් බෙදෙනවානේ. එහෙනම් මම ගන්න පොදු පදයේ හැටියට එළියට 8ක්. තව හැමෝගෙම y x එකක් තියෙනවා. මේ x එකකුත් තියෙනවා. x එකත් අපි එළියට ගත්තා. දැන් මම වරහන් පළවෙනි පදේ 8යි xy. මෙතන 8යි x එකක් ඉන්නවනේ. තව ඉතිරි 1යි y එකක්. මේ 8 වරක් 1 8යි xy. ලකුණ ධන එහෙනම් ධන ලකුණ හදාගන්න ධනයි ධනයි ධන වෙන්න ඕනේ. එහෙනම් දැම්ම ධන ලකුණ 24 වෙන්න 8 3න් වැඩි වෙන්න ඕනේ. 8 වරක් 3 24යි. x එකක් ඉන්නවා තව ඉතිරි t එකක්. මෙයාත් ධන. ධනයි ධනයි ධන. 40 වෙන්න 8 වැඩි වෙන්න ඕනේ. 5න් 8 වරක් 5 40යි. මේ x මෙතන ඉන්නවා තව ඉතිරි q එකක්. මේ ප්‍රකාශය මුල් ප්‍රකාශයක් කරන්නලු. ඒ කියන්නේ විහිදුවා ලියන්නලු. අපි බලමු. හරි. පළවෙනි පදයෙන් වැඩි කරාම දෙවරක් 3 6යි AB නේ. මෙතන AB මෙතනටත් එනවා. මෙයක් ධන ධනයි ධනයි ධන ලකුණ. දැන් වැඩි වෙනවා දෙවෙනි පදේ. දෙවරක් 4 8යි. මෙතන ඉන්න BC එහෙමම එනවා. මෙයාගේ ලකුණ ඍණ. එහෙනම් ධනයි ඍණයි ඍණ. දැන් තුන්වෙනි පදයෙන් වැඩි වෙනවා. දෙවරක් 5 10යි. මෙතන ඉන්න AC මෙතනටත් එනවා AC. මෙන්න යාගේ උත්තරේ 6යි AB ධන 8යි BC ඍණ 10යි AC. ඊටු දෙකමත් ඒ විදිහට හදන්න ඕනේ. මුල් ප්‍රකාශයක් කියන්නේ මොකද්ද? මුල් ප්‍රකාශයක් කියලා කියන්නේ අර විහිදුවා ලියන එක. හරි. 3x වැඩි කරනවා පළවෙනි පදේ. 3 වරක් 2 6යි x pq. පද තුනක් ඉන්නවා. x pq 6යි x pq. මෙයක් ධන ධනයි ධනයි ලකුණ ධන. 3 වරක් 3 9යි. sorry q එකක් ඇතුළේ මෙතන. 9යි. මෙතනත් x ඉන්නවා මෙතනත් x ඉන්නවා. x වරහන් x කියන්නේ x වැඩි කිරීම x කියලා කියන්නේ x වර්ගය. හරි. මෙයක් ධනයි ධනයි ලකුණ ධන. 3 වරක් 6 18යි. මෙතන x ඉන්නවා මෙතන p ඉන්නවා දෙන්නම දානවා xp. 6යි xpq ධන 9යි x වර්ග ධන 18යි xp. ඊළඟ ගන්න. මෙයා වැඩි වෙනවා පළවෙනි පදයෙන් 6 වැඩි වෙනවා දෙකෙන් 12යි. xy වර්ගයේ එහෙමම එනවා. xy වර්ගයේ ධනයි ධනයි ලකුණ ධන. 6 වරක් 3 18යි. xy එහෙමමයි. xy එහෙමමයි. මෙතන ලකුණ ධන මෙයා ධනයි ධනයි ලකුණ ධන. 6 වරක් 4 24යි. ඉසර් දෙකක් තියෙනවා. 24යි ඉසර්. 12යි x වර්ග sorry 12යි xy වර්ග ධන 18යි xy ධන 24යි ඉසර්. දැන් මෙන්න මේ දෙන්නව දාන්න කියනවා සාධක දෙකක ගුණිතයක්. මෙන්න මේ වරහන් සිස්ටම් එක ඇතුළේ දාන්න කියලා කියන්නේ. හරි. යා මම චුට්ටක් පාතින් ගන්න. තුනේම පොදු පදයක් බලන්න ඕනේ. 3යි 6යි 12යි කියන එකක් අතරම තුනෙන් බෙදෙනවා. එහෙනම් මම ගන්නවා පොදු සාධකයට 3 එළියට. අමරසිරි. තුනේම ඒ අකුරු තුනකුත් තියෙනවා. එහෙනම් එයාවත් ගත්ත එළියට. දැන් මම වරහන. පළවෙනි පදේ මොකද? 3යි AB. 3යි A එකක් එළිය ඉන්නවා නම් තව ඉතිරි B එකක්. 1යි B කියලා දැම්මත් කමන්නේ B දැම්මත් කමන්නේ. මෙයා ඍණ. 3යි A කියන්නේ මෙයා ධනනේ. ධනයි ධනයි දැම්මොත් ධන වෙන්න එපා. මෙතන ලකුණ ධන දැම්මොත් ධනයි ධනයි ධන. ධන නෙවෙයි මෙයාලා කියන්නේ ඍණ නෙවෙයි. මේ ලකුණ ධනයි ඍණයි තමයි ඍණ වෙන්නේ. එහෙනම් මේ ලකුණ ඍණ ලකුණ. 6 වෙන්න 3 දෙකෙන් වැඩි වෙන්න ඕනේ 3 වරක් 2 6යි. A එකක් ඉන්නවා තව ඉතිරි B එකක්. මේ ලකුණ ධන එහෙනම් ධනයි ධනයි ධන. 12 වෙන්න 3 වැඩි වෙන්න ඕනේ 4ෙන්. A එකක් ඉන්නවා තව ඉතිරි C එකක්. 3යි A වරහක් B ඍණ නැත්නම් 1යි B ඍණ 2යි B ධන 4යි C. ඊළඟ එක 8 තියෙනවා 12 තියෙනවා 20 තියෙනවා. මේ ඔක්කොම බෙදෙන පොදු සාධකයක් අපි එළියට ගන්න ඕනේ. අපි ගමු 4. 4 වරක් 2 8යි 4 වරක් 3 12යි 4 වරක් 5 20යි. ගත්ත පොදු සාධකයේ එළිය 4ට 4 ගත්තා.
ඊට පස්සේ තව අකුරක් තියෙද බලනවා අමරසිරි. මෙයාගෙත් x තියෙයි x තියෙයි x තියෙනවා. එයාවත් ගත්තා. දැම්ම වරහන. තව අකුරු නැහැනේ මොකුත්. නැහැ. පළවෙනි පදේ 8යි xy. මෙතන ඉන්නවා 4යි x. 8 හැදෙන්න 4 දෙකෙන් වැඩි වෙන්න ඕනේ. මේ x එක මෙතන ඉන්නවා තව ඉතිරි y එක. ලකුණ ඍණ. ධනයි දැම්මොත් මෙයා ධන වෙන්න ඕනේ. එහෙනම් ධනයි ඍණයි තමයි ඍණ. ධනයි ඍණයි ඍණ. 12 වෙන්න 4 වැඩි වෙන්න ඕනේ 3ෙන්. x එක මෙතන ඉන්නවා. එහෙනම් තව ඉතිරි p එක. මෙයාත් ඍණ. එහෙනම් ධනයි ඍණයි ඍණ. 20 හැදෙන්න 4 වැඩි වෙන්න ඕනේ 5ෙන්. x එකක් ඉන්නවා. තව ඉතුරුයි a එකකුයි y එකකුයි. ඔන්න ඔය ටික තමයි පළවෙනි වගේ උත්තර ටික. වැරදි කට්ටිය ඉක්මනට හදාගන්න මම වෙලාව දෙන්න. ඔයාලා වීඩියෝ එක ස්ටොප් කරලා ඔයාලා උත්තර ටික දාගන්න. හරි. එන්න අහපුණා ස්ටොප් කරගෙන වැරදි අඩුපාඩු බලා ගන්න පුළුවන්. මම දෙවෙනි පදේ ටිකක් එහෙන් ලියන්නම්. මේ දෙවෙනි එකේ මෙන්න මෙතන උත්තරේ තියෙනවා. ඒක පේන්නේ නැහැ නේද? දැන් ප්‍රශ්න නැහැ. දැන් එතන උත්තරේ තියෙනවා. වීඩියෝ එක ලොකුම දීවා කියන අර ඔයාලා පොඩ්ඩක් zoom කරලා ඒක බලන්න හදාගන්න. මෙහෙම මම මේක දෙන්නේ YouTube එක හරහා. මම මේක පබ්ලිෂ් කරන්නේ නැහැ. මේක මම ප්‍රයිවට් දාලා තමයි තියෙන්නේ. මම link එක දෙන කට්ටියට විතරයි ඒක බලන්න පුළුවන්. අනිත් එක තමයි ඔයාලා මේ channel එක subscribe කරන්න. ඒකෙදි ලොකු වටිනාකමක් තියෙනවා. දැන් ඔයාලගේ ඉස්සරහට පන්ති තියෙන පන්නලනේ කොහොමද? ඉස්සරහට නේ කොහොමද කියලා මෙතනනේ තියෙන්නේ. එතකොට ඔයාලා කාට හරි හදිසියෙ පන්ති එන්න බැරි වුණා කියලා හිතන්න. බයිසිකලයක් පදිද්දි අපේ ප්‍රනීත් එහෙම ඉන්නේ. වීල් ගහන්න යන වීල් ගහන්නයි යන පාරේ හිටි ගන්නවනේ කොහොමද කියලා. මෙහෙම නයියනවා කියන්නේ. එතකොට ඔයගේ යන්න ගිහිල්ලා බැරි වෙලා හරි ඇදගෙන වැටලා කකුලක් කැඩෙනවා. ඔන්න ඔයගේ අවස්ථාවල පන්ති එන්න විදියක් නැහැ. එතකොට එයාට පුළුවන්කම තියෙනවා. අපේ YouTube channel එකේ දෙන ඕකෙදි subscribersලා අඩුම 50 50 උනපලියට දෙන්නේ නැහැ. 50ට වඩා වැඩි වෙන්න ඕනේ. අඩුම යාලා ලිමිට් එක දාලා තියෙන 50 කියනවා. දැන් 50ට වඩා වැඩි සංඛ්‍යාව subscribersලා හිටියෝ මට YouTube එකේ live video කරන්න පුළුවන්. එතකොට මම දැන් බලන්නේ අපේ ක්ලාස් එක තියෙනවා. ක්ලාස් එක වෙලාවට මම YouTube එකේ live video එකක් දෙන්න. එතකොට ඒක මගේ ෆෝන් එකේ automatically ඒක record වෙනවා. ඉතින් මට අමතරව මහන්සියක්වත් එහෙම දෙයක් වෙන්න ඕනේ නැහැ. මම ෆෝන් එකෙන් ඔය tripod එක කකුල් තුනක් තියෙන tripod එක ගෙනහිල්ලා වීඩියෝ එක දෙන්න තමයි තියෙන්නේ YouTube එකේ live video එකක් ඇටිලා. එතකොට කාට හරි අර ප්‍රනීත් වගේ එහෙම කකුලක් කැඩුනොත් එහෙම හදිසියේ එයාට පුළුවන් ගෙදර ඉඳලා මගෙන් link එක ඉල්ලන්න. සර් මට මේ අද මට එන්න විදියක් නැහැ. මෙහෙමයි කකුල දෙකට කැරලා මොකක් හරි එකක් කියලා. හැබැයි මෙහෙමයි. ආවට ගියාට දෙන්නෙත් නැහැ. ඒකෙදි මට බලන්න ඒක ඔප්පු කරන්න දෙපැයි. හරි. මම මොඩියකුත් නෙවෙයි. හරි. මේවල හිතන විදිය මම මොඩියෙක් නෙවෙයි. නිකන් බැල්ලේ එක කකුල උස්සගත්ත පළියට එහෙම නැහැ. සැකයක් ආවොත් මං ගෙදරට කෝල් එකක් දෙන්න. කෝල් එක දීලා මිසක මං link එකවත් දෙන්නේ නැහැ. හරි. පන්ති පටන් ගන්න කලින් හැබැයි කියන්නේ ඒ කියන්නේ දෙකට පන්ති පටන් ගන්නවනේ. තවන අර වගේ link එකක් එහෙම ඕන නම් එකමාරවත් වෙද්දි ඒ කියන්නේ දෙකට කලින් කොහොමත් 1:45වත් වෙද්දි මට කියන්න. එතම හරියටම දෙකට මම වීඩියෝ කොන් කරන බල්ලෝ කෑ ගන්න සද්දයක් කරනවා ගණන් ගන්න එපා. එතකොට දෙකෙන් පස්සේ මට කියන්න එපා link එක දෙන්න අරක දෙන්න මේක දෙන්න කියලා. මට එතකොට දෙන්න බෑනේ. ඊට කලින් කියන්න පුළුවන් අර වගේ දෙයක් වුණොත් එහෙනම් එතකොට ඔයාලට පුළුවන් ගෙදර ඉඳලා අපේ පන්තියත් එක්ක සජීවීව සම්බන්ධ වෙන්න. එහෙම නැති කෙනෙක්ට පුළුවන් සාමාන්‍යයෙන් එදා මගේ ක්ලාස් ටයිම් එක මග ඇරුණායි කියලා හිතන්නකො. ඔය බෙහෙත් ටික ගේන්න ගිහිල්ලා හරි මොකක්ම හරි හේතුවක් හින්දා. එතකොට ඔයාලට පුළුවන් මට මැසේජ් එකක් දාලා සර් මට මෙන්න මේක මෙහෙම දෙයක් වුණා අද මෙහෙම සිද්ධියක් වුණා මට අද ක්ලාස් එකේ රෙකෝඩින් එක දෙන්න පුළුවන්. එතකොට මම ඔයාලට දෙනවා අර මම පන්තියේදී YouTube live එකක් දුන්නා. ඒකේ තියෙන රෙකෝඩින් එක මම ඔයාලට දෙනවා. හැබැයි ඒක ආවට ගියාට ඒක දෙන්නෙත් නෑ. සති දෙකක් එක දිගට ඒක දෙන්නෙත් නෑ. කොහොම වුණත් ඒක ඔයාලට මාර වැදගත් වෙනවා. එතකොට
ඒක කරගන්න පුළුවන් වෙන්නේ ඉතින් මට අර සබ්ස්ක්‍රයිබර්ස්ලා හිටියොත් විතර තාම ඇත්තේ 39ක්ද කොහෙද ඉන්නේ 50 හදාගන්න ටිකක් අමාරු මම දැන් මට කිව්වේ ඉතින් උඹලා උදව් ඔක්කො දෙන්නේ නැහැ නේ සබ්ස්ක්‍රයිබ් කරලා එහෙම නැතිනම් ඒ වැඩේ පටන් ගන්න පුළුවන් හරි ඒකින්ද සබ්ස්ක්‍රයිබ් කරන්න ඒක දන්න කට්ටියට ෂෙයා කරන්න තමයිගේ ගෙදර ෆෝන් දෙකක් තුනක් හතරක් වගේ දෙනවනේ ඔක්කොගෙම සබ්ස්ක්‍රයිබ් කරන්න ප්‍රශ්නයක් නැහැ හරි YouTuber ගියා මෙන්න මේක තමයි මගේ නම හරි මේක ඉවරයිනේ දැන් හරි මගේ නම කියන්න දෙයක් නැහැ ඒ channel එකේ ඒ channel එකේ මේ වීඩියෝ දාලා ඒක රීච් තියෙන channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න මකුවා තව නම් වෙලා ඉතින් මේකට දෙන්න අන්න ඕක තමයි ඒ වගුවේ තියෙන කතන්දරේ වගුවේ තියෙන ඒ කතන්දරේ මගේ YouTube එකේ තියෙන අර කතන්දර YouTube එකේ ගහන්න මෙන්න මෙහෙම ලොකුවටම ලියමුකෝ MATHS maths with Sathira SATHIRA maths with Sathira කියලා එකක් එයි YouTube channel එක ඔන්න ඕක subscribe කරන්න පුළුවන් තියෙන වීඩියෝස් වලට like කරන්න comment කරන්න share කරන්න හරි දැන් යන් ඊළඟ වගුවට ඊළඟ වගුවේදී පොඩි විශේෂ දෙයක් තියෙනවා ඒක තමයි වගුව කොටස් දෙකකට තියෙනවා වගුව කොටස් තුනකට තමයි තියෙන්නේ මම වගුව එහා පැත්තෙන් අර අඳින්නේ නැහැ ලස්සනට මේ පැත්තේ තියෙනවා VGA ප්‍රකාශනය ඊට පස්සේ මෙතන තියෙනවා VGA ප්‍රකාශනයේ පොදු සාධකය VGA ප්‍රකාශනයේ පොදු සාධකය එයාලා අපට අර පොදු සාධකය දීලා තියෙනවා වරහනට එළියෙන් දාන පදේ එයාලා දීලා තියෙනවා එතකොට ඒ දීලා තියෙන පදේ අනුව තමයි අපි උත්තරේ හදන්න ඕනේ මේ පැත්තේ තියෙනවා සාධක දෙකක ගුණිතයක් ලෙස පළවෙනි පදේ දීලා තියෙනවා පළවෙනි විදිහේ ප්‍රකාශනය ඍණ 4x ධන 12 එයාගේ පොදු සාධකය ධන 4 ආපහු තියෙනවා ඍණ 4x ධන 12 එයාගේ පොදු සාධකයේ ඍණ 4 කලින් දුන්නේ ධන 4 දැන් ඍණ 4 ඍණ 6x ධන 8y තියෙනවා ඊට පස්සේ තියෙනවා ඍණ 6x ධන 8xy මෙයාගේ ධන 2යි මෙයාගේ ඍණ 2යි x පොදු සාධක ඊට පස්සේ ඍණ 2යි a ධන 4යි b ඍණ 6යි c එයාගේ පොදු සාධකය ධන 2 ලකුණ බලන්න ඍණ 2ද ධන 2ද කියලා එයා ධන 2 ඊට පස්සේ තියෙනවා ඍණ 2යි a ධන 4යි b ඍණ 6යි c පොදු සාධකයේ ඍණ 2 ඍණ 3යි ab ඍණ 9යි b කියනවා එයාගේ පොදු සාධකයේ ඍණ 3යි b ඊට පස්සේ තියෙනවා 5යි xy ධන 10යි x xy y එකකුත් ඉන්නවා ධන 10යි py එයාගේ පොදු සාධකය දීලා නැහැ ඒක අපට බලලා දාගන්න කියලා කියන්නේ විජය ප්‍රකාශනය මෙතන තියෙනවා බලමු රෙකෝඩ් වෙනවද කොහොමද කියලා ප්‍රශ්නයක් නැහැ පළවෙනි විජය ප්‍රකාශනය දීලා තියෙනවා ඍණ 4x ධන 12 එයාගේ පොදු සාධකයේ දීලා තියෙනවා ධන 4 කියලා ලකුණක් නැහැ කියන්නේ එයා ධන 4 මේ ප්‍රකාශනය අර වරහණක් ඇතුළේ දාලා එතකොට ඉස්සෙල්ලාම අපි දාගන්න ඕනේ දෙයක් තමයි මෙන්න මේ 4 දැන්ම වරහණ දාගන්න දැන් බලන්න මෙයා මොන ලකුණක්ද ධන 4යි x එකක්ද ඍණ 4යි ඍණනේ මෙයාගේ ලකුණ මොකද්ද ධන එතකොට ධන ලකුණ මොන ලකුණකින් වැඩි වුණාද ඍණ වෙන්නේ ධන ලකුණ ඍණ ලකුණකින් වැඩි වුණාමයි ඍණ වෙන්නේ
ලකුණ තියෙන මුලින්. එහෙනම් අපි මුලින් ලකුණක් දාන්නම ඕනේ. ධනයි ඍණයි තමයි. ධන ලකුණ ඍණ ලකුණෙන් අඩු වෙනවා ඍණ. 4 වෙන්න නම් 4 වැඩි වෙන්න ඕනේ. එකෙන් මේ x එහෙමමයි. මේ ලකුණ ධන. එහෙනම් මෙයක් දන්නේ ධනයි ධනයි ධන. එහෙනම් මෙතනට ධන දැම්ම නම් වැඩි හරි. තියෙන්නේ 12. 12 වෙන්න 4 වැඩි වෙන්න ඕනේ 3. 4 වරක් 3 12යි. ලොකු වරක් නෝනේ චූටි වරක් තිබ්බනම් යටි. ඊළඟ පදේ එයාලා දීලා තියෙනවා පොදු සාධකයේ ඍණ 4යි කියලා. මෙයාගේ ලකුණ මොකද්ද? ඍණ. එහෙනම් මෙයා ඍණනේ. ඍණයි ඍණයි දැම්මොත් මේ ලකුණ ධන වෙන්න එපා. එහෙනම් මෙයා ඍණනේ. එහෙනම් ඍණයි ධනයි නේද ඍණ වෙන්නේ. ඍණයි ධනයි ඍණ වෙනවා 4 වෙන්න 4 එකෙන් වැඩි වෙන්න ඕනේ. මේ x පදය එහෙමමයි මෙතන එක නොතිබ්බත් කමක් නැහැ ප්‍රශ්නයක් නෑ උත්තරේ හරි. මෙතන ලකුණ ධන ලකුණක්. එහෙනම් ඍණ ලකුණක් ධන ලකුණක් වෙන්න මොන ලකුණකින්ද වැඩි වෙන්න ඕනේ? ඍණ ලකුණක් ඍණෙන් වැඩි වුණාමයි මෙයා ධන වෙන්නේ. එහෙනම් ඍණයි ඍණයි ධන 12 වෙන්න 4 වැඩි වෙන්න ඕනේ 3. ඊට පස්සේ ඍණ 6ix ධන 8යි මේ පද දෙකම එකයි මේ පද දෙකම එකයි. දීලා තියෙන පොදු සාධකයේ එකක් ධන අනික ඍණ. එතකොට මේ ධන ඍණ වෙනස් වෙද්දී තියෙන ලකුණු එහෙම් පිටින්ම කන පිට ගැහෙනවා. ඊළඟ පදේ ඍණ 6යි x ධන 8යි y. පොදු සාධකයේ දීලා තියෙනවා ධන 2. මෙයා ඍණනේ. එහෙනම් ධනයි ඍණයි දැම්මොත් මෙයා ඍණ. 6 වෙන්න 2 3න් වැඩි වෙන්න ඕනේ. මේ x එහෙමම එනවා. ඊළඟ පදේ ධන ලකුණක් තියෙන්නේ. ධනයි ධනයි දැම්මොත් ධන 8 වෙන්න 2 4න් වැඩි වෙන්න ඕනේ මේ y එහෙමමයි. ඊළඟ පදේ ඍණ 6ix ධන 8යි xy x නෙවෙයි xy හේතුත් තියෙනවා. පොදු සාධකයේ ඍණ 2යි x. එයාව දාගෙන ඉන්න ඍණ 2යි x. මෙයා ඍණනේ. මම මෙතනට ඍණ ලකුණක් දැම්මොත් වරහණක් කියන්නේ වැඩි කිරීම. එතකොට ඍණයි ඍණයි ආවොත් මෙයා මොකද්ද වෙන්නේ? එහෙනම් මෙයා ධනනේ. හැබැයි මෙයා දීලා තියෙන්නේ මොකද්ද? ඍණ. එහෙනම් ඍණයි ධනයි ආවොත් තමයි මෙයා ඍණනේ. ඍණයි ධනයි ඍණ. මොකද්ද කිව්වේ මම? ධනයි ධනයි ධන ධනයි ඍණයි ඍණ ඍණයි ධනයි ඍණ ඍණයි ඍණයි ධන. මොකද මතක තියෙන්න ඕනේ. නැත්තම් නම් ගහනවා. හරි නැත්තම් තරනවා. 6 වෙන්න 2 වැඩි වෙන්න ඕනේ 3න් මේ x පදයේ මෙතන ඉන්නවා. ඒකෙන් අපි තව x එකක් දාන්නයි. මෙතන ලකුණ ධන ඍණ ලකුණක් ධන ලකුණක් වෙන මොන ලකුණකින්ද වැඩි වෙන්න ඕනේ? ඍණ ලකුණකින් ඍණයි ඍණයි ධන. 8 වෙන්න 2 4න් වැඩි වෙන්න ඕනේ මේ x එක මෙතනත් ඉන්නවා. තව ඉතුරු y එක. හරි. ඍණ 2යි a ධන 4යි b ඍණ 6යි c. පොදු සාධකයේ දීලා තියෙනවා ධන 2යි කියලා. ලකුණ ඍණ ධනයි ඍණයි ඍණ. දෙකක් තියෙනවා. එහෙනම් අපි දෙක එකෙන් වැඩි කරනවා කියලා දාමුකෝ. මේ a නෑ. එහෙනම් ඒව දානවා එතනට. ඊළඟ ලකුණ ධන ධනයි ධනයි ධන. 4 වෙන්න 2 2කින් වැඩි වෙන්න ඕනේ. දෙවරක් 2 4යි මේ b එහෙමමයි. ඊළඟ ලකුණ ඍණ. එහෙනම් ධනයි ඍණයි තමයි ඍණ. 6 වෙන්න 2 3න් වැඩි වෙන්න ඕනේ. දෙවරක් 3 6යි. මේ c එහෙමමයි දැම්ම වරහණ ගන්න. හරි උත්තරේ හරි. ඊළඟට ඍණ 2යි a ධන 4යි b ඍණ 6යි c. පොදු සාධකයේ දීලා තියෙනවා ඍණ 2. ඍණයි ඍණයි දැම්මොත් ධන වෙන්න එපා. එහෙනම් මෙයා ඍණයි ධන. දෙකක් තියෙනවා කියන්නේ එහෙනම් එකයි. දෙවරක් 1 2යි. එක නොතිබ්බත් ප්‍රශ්නයක් නැහැ. තව ඉතිරි ඒ එකක්. ඊළඟ ලකුණ ධන. එහෙනම් මෙයා ඍණනේ. ඍණයි ධනයි දැම්මොත් මෙයා ඍණ. ඍණයි ධනයි ධන. sorry. ඍණයි ධනයි ඍණ. එහෙනම් මෙයා ඍණයි ඍණයි ධන. එහෙනම් මෙයා ඍණ නම් මෙතනට ඍණ දානවා. 4 වෙන්න 2 වැඩි වෙන්න ඕනේ 2කින්. මේ b එහෙමම එනවා. මේ පාඩම් කරලා තියෙන්නේ හරි. කාටවත් කියන්න බෑ මේ. අනේ මට තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති වෙන්න මේ. පැය දෙකකින් මම ඕක කියන්නේ නෑ. දැන් දවස් කීයක් ඕක කියනවද? අමාරු පාඩමක් සෑහෙන්න ගණන් තියෙනවා. මේ පාඩමට මම සෑහෙන්න ටයිම් එකක් දුන්නා. අනේ මට තේරෙන්නේ නැහැ නේද? පොඩක් මුලින් ඉඳලා එක්ක ડોක්ටර් කෙනෙක්ට channel කරන්න. එහෙම නැත්නම් පාඩම හොඳට කටපාඩම් කරගත්තත් කමක් නැහැ. හරි කටපාඩම් කරන්න බෑ ගණන් කියන සබ්ජෙක්ට් එක. මුලින් ඉඳලා හොඳට බලන්න. තේරෙන්නේ නැහැ කියලා Tamanට හිතෙනවා නම් මුලින් ඉඳලා හොඳට බලන්න. Taman ගණන් හදලා මට දාපිය. මම බලලා දෙන්නම්. හරි. දැන් මෙයාත් හරි. මෙයා ඍණ. ඍණ 6යි තියෙන්නේ. මෙයා ඍණනේ. ඍණයි ඍණයි දැම්මොත් මෙයා ධන වෙන්න එපා. එහෙනම් මෙයා ඍණයි ධන. ඍණයි ධනයි දැම්මොත් මෙයා ඍණ. 6 වෙන්න 2 3න් වැඩි වෙන්න ඕනේ. මේ c එහෙමමයි. බලා ගන්න උත්තර හරිද කියලා තව ගණන් දෙකක් තියෙනවා. චුට්ට වෙන්න.
අද මාර විදිහට තිබහයි ඒක. ඊළඟ දෙක මම රතු ගන්න හදන්නේ. පොදු සාධකයේ දීලා තියෙනවා ඍණ 3යි b කියලා. දැම්ම වරහන්. මෙයා ඍණ 3යි ab. මෙයා ඍණනේ. මෙයා ඍණ ලකුණක් ගන්න ඕනේ. එහෙනම් ඍණ ලකුණ මොන ලකුණකින් වැඩි වුණාද? ඍණ වෙන්නේ ඍණ ලකුණක් ධනෙන් වැඩි වුණා. එහෙනම් මෙයා ධන. 3ක් තියෙනවා. මේ 3 තියෙනවා. එහෙනම් 3 වැඩි වෙනවා 1කින්. එක නොතිබ්බත් ප්‍රශ්නයක් නැහැ. ඒක නැත්තම් හොඳයි ලස්සනයි ඒක උත්තරේ. එතකොට 3 වෙන්න 3 1කින් වැඩි වෙනවා. මෙතන b එකක් ඉන්නවා මේ b මෙතන ඉන්නවා තව ඉතිරි a එක. ඔන්න a එක දැම්මා. මෙතන ලකුණ ඍණ. එහෙනම් ඍණයි ධනයි තමයි ඍණ. 9 වෙන්න 3 3න් වැඩි වෙන්න ඕනේ. මේ b මෙතන ඉන්නවා. එහෙනම් උත්තරේ උතනින් ඉවරයි. 5යි xy ධන 10යි xy ධන 10යි ty. එයාලා පොදු සාධකයේ දීලා නැහැ. පොදු සාධකයේ අපට ගන්න කියලා කියනවා. බලමු. පද තුනම පහෙන් බෙදෙනවානේ. එයා පස්වරක් 1, මෙයා පස්වරක් 2, මෙයාත් පස්වරක් 2. 10 10 නේ තියෙන්නේ. තව ඉංග්‍රීසි අකුරු මොනවා හරි තියෙද? y තියෙනවා y තියෙනවා y. තුනේම y තියෙනවා. එහෙනම් y කියන එකත් ගන්න පුළුවන්. පොදු සාධකයේ විදිහට මම ගන්නවා 5යි y කියන එක කියලා. මම මේ ලකුණු දෙකම දන්න නිසා මම ධන 5යි y කියලා ගන්න. හරි. ඍණ ලකුණෙන් ගන්නත් පුළුවන් ප්‍රශ්නයක් නෑ. ගන්න හදාගන්න පුළුවන්. මම ලකුණු දෙකෙන්ම කියලා දෙන්නම් උත්තරේ ගන්න හැටි. කවුරු හරි එහෙම දාලා තිබ්බනම් මම දන්නේ නැහැ. මම ගන්නවා පොදු සාධකයේ හැටියට 5යි මේ තියෙන y එක 5යි y. එතකොට ගත්ත පොදු සාධකයේ එළියට 5යි y දැම්ම වරහන මෙතන තියෙන්නේ 5යි xy. 5යි xy පහනේ. sorry මෙයා 8යි. මෙයා 8 තියෙන්නේ 8යි xy එකක් තියෙනවා. නෑ නෑ. පහම තමයි. කලින් ගන්න බලලා 31 නේ තියෙනවා. 30නේ. 5යි xy තමයි. හරි පොදු සාධකයේ ගත 5යි y. දැන් මම හන්දෙලියෙන් 5යි y. මෙතන තියෙන්නේ 5යි xy. එහෙනම් 5ක් මෙතන ඉන්නවා. 5 වැඩි වෙන්න ඕනේ. එකෙන් පස්වරක් 1 5යි. y ඉන්නවා තව ඉතිරි x එකක්. මේ ලකුණ ධන. ධනයි ධනයි ධන. එහෙනම් මෙතනට ධන ලකුණක් දැම්ම නම් වැඩි හරි. 10 හැදෙන්න 5 දෙකෙන් වැඩි වෙන්න ඕනේ. y එක මේ මෙතන ඉන්න y එක මෙතන ඉන්නවා තව ඉතුරු x එකක්. මෙතන ලකුණ ධනයි ධනයි දැම්මොත් ධන වෙනවා. එහෙනම් මම මෙයාට දානවා ධන. 10 වෙන්න 5 දෙකෙන් වැඩි වෙන්න ඕනේ. මේ y මෙතන ඉන්නවා තව ඉතිරි t එකක්. ඔන්න උත්තරේ හරි. දැන් තවත් කවුරු හරි ළමයෙක් ඉන්නවා නම් මම දන්නේ ඉන්නවද නැද්ද කියලා. මෙතන මම දැන් මේ ධන 5යි y නේ. උතන ධන 5යි y වෙනකොට කවුරු හරි ඍණ 5යි y එකක් දාලා තියෙනවා නම් ගන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ නෙමෙයි. බලන්න. මෙන්න මේ පද දෙක ගන්න. මේ පද දෙක ගද්දි මෙයා ධන මෙයා ඍණ ගන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ නේ. මෙතන 5යි ධන 5යි y එකන තව කවුරු හරි මෙතන ඍණ 5යි y කියලා ගන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. එතකොට එයාගේ පොදු සාධකයේ වෙන්නේ මෙතනින් ඍණ 5යි y වැටෙනවා. දානවා වරහන මෙතන ලකුණ ධන ලකුණන්නේ මොන මගුලක්වත් නැහැ කියන මොන ලකුණක්වත් නැහැ කියන මුදනනේ. ධන ලකුණක් ගන්න නම් ඍණ ලකුණකින් වැඩි වෙන්න ඕනේ. 5 වෙන්න නම් 5 එකෙන් වැඩි වෙන්න ඕනේ. පස්වරක් එක 5යි y එක තියෙනවා මේ y එක මෙතන ඉන්නවානේ. තව ඉතිරි x එක. මෙතන තියෙන්නේ ධන ලකුණක්. එහෙනම් ධන ලකුණක් හැදින්න ඍණ ලකුණ මොන ලකුණකින් වැඩි වුණාද? ඍණයි තමයි ධන වෙන්නේ. 10 වෙන්න 5 දෙකෙන් වැඩි වෙන්න ඕනේ මේ y එක. මේ y එක මෙතන ඉන්නවා. තව ඉතිරි x එක. ඊළඟ ලකුණ බලන්න. මෙයක් ධන. මේ ධනනේ. එතකොට මේ ධන ලකුණක් හදා ගන්න නම් ඍණ ලකුණ මොන ලකුණකින් වැඩි වෙනවද? තවත් ඍණ ලකුණකින්. 10 හදා ගන්න නම් 5 දෙකෙන් වැඩි වෙන්න ඕනේ. මේ y මේ මූ මෙතන ඉන්නවා. මේ y එක මෙතන ඉන්නවා. එහෙනම් තව ඉතිරි t එකක්. එතකොට කවුරු හරි මේ ලකුණු දෙක මාරු කරලා දැම්මනම් ධන 5යි y ඍණ 5යි y එක දැම්මනම් එයාලගේ උත්තරය එන්නේ මෙන්න මේ. අනිත් උත්තරේ එන්නේ සාමාන්‍ය පරිදි මෙන්න මේ උත්තර ටික විතරමයි එන්න පුළුවන්. හරි. ඔයදි වෙන උත්තර එන්න බෑ. පොදු සාධකය යාලා දීලා තියෙනවා. ඒ දීපු විදිහට අපි ගාන හැදුවන් පස්සේ උත්තර ටික පිළිවෙලට ලස්සනට එනවා. බලමු වීඩියෝ එකට ඔක්කොම පේනවද කියලා.
මොකුත් සඳ බොඳ වෙලා එහෙම නෑනේ. තියෙනවානේ. ප්‍රශ්නයක් නෑ. ඔව්. ඒක එතන ප්‍රශ්නයක් නෑ. මම මේ දෙක ආපහු ඕනනම් ලියන්නම්. අපේ ළමයින්ට හරියට ඇස් පේනවනේ. 4යි ඍණ 1යි x ධන 3 ඔන්න පළවෙනි එක ඍණ 4 ධන 1යි x ඍණ 3 දෙක ඍණ 3යි x ධන 4යි y මේ මෙතන තියෙන පද තුනමයි මේ ඉස්සරහට දාලා තියෙන්නේ. අර ලයිට් එළිය හින්දා පේන්නේ නැහැ. ඒ පේන්න තියෙන හින්දා මම මෙතනින් දැම්මේ. දැන් නම් ඕක හරි ඇති. ඔව්. දැන් ප්‍රශ්නයක් නැහැ. දැන් මෙතන උත්තර ටික වල ලයිට් එළිය හින්දා පේන්නේ නැත්නම් අර එහා පැත්තේ තියෙනවා. බලා ගන්න පුළුවන්. මෙයක් දාමුකෝ ඍණ 2යි x වරහන් ධන 3 කියන 4යි y. හරි. මෙන්න මේ විදිහට තමයි ඉතින් උත්තර ටික එන්නේ. කලින් වගුවත් කරා දැන් මේ වගුවත් ඉවරයි. අපි මේ පාඩම සම්පූර්ණයෙන්ම ඉවරයක් කරලා දාලා තියෙන්නේ. රිවිෂන් එකක් අදින්න ඕනේ. ඒකින්ද පුළුවන් තරම් ඔය channel එක share කරන්න, subscribe කරවන්න කියලා හරි ලොකු දෙයක් එහෙම කරනවා ඉතින්. එනදී අදට මේ වීඩියෝ එක මෙතන ඉවර වෙනවා. මේක publish දාන්නේ නැහැ මේ වීඩියෝ එක. private තමයි දාන්නේ. උත්තර ලියා ගන්න ඕන කට්ටිය වීඩියෝ එක stop කරලා ලියා ගන්න. හරි එහෙනම් කවුරු හරි හිතනවා නම් මට මේ කරන්න බැරි නැතුවට මම මේ වීඩියෝස් දානවායි කියලා ඉතින් එහෙම එකක් නෙවෙයි. ඔයාලට පාඩම් ටික ඉක්මනට ඉවර කරගන්න ඕනේ මම ඒක දාන්නේ. මගේ වෙලාවත් කැප කරලා ඉතින් සාධාරණයක් කරන්න. හරි. හරි එහෙනම් හැමෝටම ආයුබෝවන්. තෙරුවන් සරණයි. ඔසරණයි.